කැමති මස්රලා ඉන්දියාවට ආවට. කොහෙද ඉස්සරලම යන්නේ? හොඳ සීතල බීම වීදුරුවක් බොන්න පුළුවන් ආපනශාලාවකට. මගේ කැමැත්ත නම් කැලේ යන්න. බෑ නෑ නණ්ඩි. කැලේම අනුතුරුදායක තැනක්. එහෙම අවස්ථාවල අපි පහුබෑවද ලෙක්සැන්ඩර්? නෑ කවදාවත්. අනතුරු අපි අන්වර්ථ නෑනේ. හොඳයි දාඩි නියන මගක් නේද? ගංග දිගේ ඉහළට විනෝද චාරිකාවක් නරකද? මගේ විතුරිය සරීටා ආගම යන්න පුළුවන්. මොකද යා ප්‍රමාදවල කෙනෙක්නේ. බපේ කනගාටුයි පමාවට. එමලි ඇලෙක්සැන්ඩරුයි. බපේ ඔය දෙනා ගැන කිව්වා මට. මම සරීටා. බපේ විනෝද ගමන යන්න එන්න බැරි පාටයි. තාත්තට වැදගත් පණිවිඩයක් කියන්න තියෙනවා. එන්න යාළුවනි. තාත්තා කොහෙද ඉන්නේ සරීටා? මේ මහ කැලේ. අප්පයි. හොඳයිනේ. ලස්සනද ලාත්. අනේ හරි ලස්සන මාළුවෙන් අල්ලගන්න නැත්නම්. ඇලෙක්සැන්ඩර් ටිකක් පරිස්සම් වෙන්න බලන්න. ගඟ සැරයි. එමලි හරි. මේකරද ඉරිදට නිව්යෝක් සෙන්ට්‍රල් පාර්ක් එකේ මෙහි වෙනසක් නැති පාටයි. බය වෙන්න එපා එමලි. ඇලෙක්සැන්ඩර්ට මගෙන් ඈත් වෙන්න දෙන්නේ නෑ. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. සරිතා ඔයාගේ තාත්තා මොන වගේ රස්සාවක්ද කැලේ කරන්නේ? එයා කැලේ රාළ. මෑතක ඉඳන් වනසතු හිටි ගම අතුරුදන් වෙනවා. තාත්තා කැලේට රිංගුවා ඒකට හේතුව හොයලා බලන්න. ඉතින් ඇලෙක්සැන්ඩර් මසිනේ නිව්යෝක් වල තොරතුරු කොහමද? ඇලෙක්සැන්ඩර් එපා ඇලෙක්සැන්ඩර් මතකනේ එමලි කිව්වද? මේ බාතන පුරවන්නේ යතුවේ පපේ ඒක වැරදිද? කාරි නෑ. ඒත් පරිස්සමෙන් කරන්න ඕන. මේ කඹෙන් මං ඔයාව පාත් කරන්නම්. මේක පොඩ්ඩක් අල්ලගන්න. කෝට් එකක් තලවලම දාන්න ඕනේ. ඔව් මට සපත්තු තලවල දාන්න ඕනේ. ඇලෙක්සැන්ඩර් මට සාතිකයි මේ සැරේ ඔයා තෙමෙන්නේ නෑ. අපිට සහතිකයි වතුර බොන වල ළඟදී මේ සත්තු අතුරු දහන් වෙන්නේ. ආරංචිය නම් කොටියෙක් පනිනවා කියලයි. මොකක්ද කිව්වේ? කොටියෙක්? මේ පීනන්නේ අනවලාවක් නෙවෙයි. පයින් දෙපා මෙවුව වතුර කන්නවා. ඉක්මනට සාරීටා භයානක දිවල් අත ළඟ ඔය ඉස්සරහාමයි. මට පේනවා බපේ. ඒ කොටියකින්ද මේ සතු අතුරු දහන් වෙනවා කියලා හිතන්න අමාරුයි එමලි. මම නගරෙදි දැක්ක සත්තු කූඩු එකතු කරන අමුත්තෙක්. එහෙනම් එයා හොරින් සත්තු අල්ලනවා ඇති. ඔව් වෙන්න පුළුවන්. ඒකයි තාත්තට කියන්න යන්නේ. බාතන පිරවුවට ස්තුතියි බපේ. විශ්වාස කරන්නත් බෑ. අපි භයානක දේවල් ජය ගත්තා. අපි ජය ගත්තා මගේ ඔරුව නෙවෙයි. එන්න ඔක්කොමලා ගොඩට. හරි. සරිතා අර ගෙදර කවුරු හරි උන්නත දවුවා ගන්න පුළුවන් වෙයි. හොඳ අදහසක් එමනේ. මේ ගෙදර කවුරුත් නෑ වගේ. එමලි සරීටා බපේ මෙහෙන්න. නැති උනේ කියන සත්තු වෙන්න ඕන මෙතන ඉන්නේ. අමුත්ත නගරෙදි ගත්ත කූඩුත් මේවට සමානයි බොහෝම. එයා හුරුදඩයක්කාරයෙක් වෙන්න ඕනේ. සත්තු අල්ලන්නේ තොරෙන්. කොටියෙක් නෙවෙයි කියලා මම නම් දැනගෙන හිටියේ. ඕ අහිංසක සත්තු. මෙහෙසිලාම ලෙට වෙලාන්නේ. කවුද මේ දේ කෙරුවේ? මම දන්නේ නෑ. දේවලෙන් දේබිව මතකයි. කවදාවත් නැති වෙහසක් දැනුණා. ඉතින් මං හාන්සි වුණා. මං ඇහැරෙනකොට හිටියේ මේ කූඩු ඇතුලේ. ඔය කියන විදිහට ඔක්කොම සත්තු අල්ලගෙන තියෙන දේවල් ළඟදී වෙන්න ඕනේ. එන්න
හොර දඩයක්කාරයා ඉන්න ඉස්සෙල්ලා අපි මේ සත්තු නිදහස් කරමු. ප්‍රමාදයි. ට්‍රක් එකක් එනවා හරි වේගෙන්. මෙතන බයක් නෑ. උඹලා කාලකන්ණි සත්තු තමයි. කැපට නිදා ගන්නවද? හොඳයි. ඒක අවශ්‍යයි. මේ මොකද මේ? ඕ මම කැමති නෑ මිනිහට. අනිතුදු එයාගේ කුණු සුද්ධ කරන්නද ඉන්නේ? ඔය තමයි අර නගරෙදි සත්තු කුඩු ගත්ත අමුත්තා. එහෙනම් එයයි මේ සත්තු ඔක්කොම අල්ලන්න ඇත්තේ. ඔන්න යනවා නිවසට. සුන්දර නිවසට. මම ගිහලා තව යාළුවෝ ටිකක් හොයාගෙන එන්නම්. ඩැග්බේට් හෙටාරි දඩුම කෝටිපතියෙක් මේ සත්තු කළු කඩේට දුන්නාම එතකොට එයාගෙන් නෙමෙයි පීප්. කවකට නැති එන්ජිමක්. මොකද මිනිහ පස්සේ යන්න අවස්ථාව අපි තනිව ට්‍රක් එකට. එපා. නවතින්න. පරිස්සම් වෙන්න. හරි නැගින්න. ඉබන් කරන්න. සරිට එන්න පිටත් වෙනවා. මේ උඹ ආයෙ ගන්නේ නෑ. යමන්. කරදරකාරයා උගන්නන්න පාඩම යමන්. Emily! Papi! Emily! Papi! Papi අහන්න දුවන එක නෙවෙයි අපි හැංගෙන එකයි වඩාත් හොඳ. ඇත්තුන්නත් මේක කරන්න දෙයක් නෑ මේ වෙලාවේ. papi ඉක්මනට යන්න. මොකද උනේ එමලි? මේක මකුළු දැලක්. ගැලවෙන්න දඟලන්න එපා. දැඟලුවොත් තව පැටලෙනවා. මීයෝ වගේ අපි නිශ්ශබ්දව ඉන්න ඕනේ. එමලි මේක වැඩක් වෙන්න ඇති පාටයි. අර මකුළුවා. කිට්ටු වෙන්න එපා. මම බොක්සින් ෂූරේ. කිට්ටු වුණොත් ගානවා. මගෙත් එක්ක ඇපෙන්ඩිසලා දෙපාරක් හිතයි මින් පස්සේ. papi ඔයා කලකිරවන්න මම කොහෙත්ම කැමති නෑ. නමුත් ඔයා නෙවෙයි මකුළුව බය කෙරුවේ. බලන්න. හබල ලිපට වැටුණා වගේ. කොටි මහත්තයා අපි කැමති මිත්‍ර වෙන්න. මගේ නම එමලි. මේ අපි නිදාස් මුගෙන් බැරිලා දුවපෝ. ඔයාට ඇත්ත කියන්නේ එමලි මම මොහොතකට බය වුණා තමයි. එමලි කනගාටුයි නෑ මම බය කරන්න හිතුවේ. මොකද්ද උනේ? මගේ දරුවා මට බෑ මගේ දරුවා හොයාගන්න. papi මෙහෙන්න. බය වෙන්න එපා. මේ අසරණයා හිරිහැර කරන්නේ නැහැ. අසරණේ ඉරියර කරන්නේ නැහැ. ඔයාට තේරෙනවද ඔයා කියන දේ? ඔයා බලාල් වර්ගයක්. හලෝ මගේ නම එමලි. මොකක්ද උනේ ඔයාගේ දරුවට? මට කියන්නේ අසුර කියලා. මගේ පෙට්ටිය නැති වෙලා දවස් දෙකක්. මට විශ්වාසය අර කාලකණි දඩයක් කරේ මොකක් නමුත් කෙරුවා මගේ දරුවාට. එන්න මේ පැත්තෙන් යමු. අපි යාළුවොත් හොයාගෙන අපි ඔක්කොම එකතුලා දරුවගෙන බලමු. එන්නකෝ papi. අපි හොයාගමු ඇලෙක්සැන්ඩර්ගේ චරිතවයි. එමලි ඒ සද්දේ වුණේ මෙන්න මේ පැත්තෙන්. එන්න අපි බලමු. නවතින්න. ඔයත් වල්ලට වැටෙයි. එමලි කොටියකුත් එක්ක උගුලේ අවුවෙලා. බය වෙන්න එපා. කලුවරම පැය එළි වෙන්න ඉස්සෙල්ලලු. ඉමලි ඔයා සොරතල් කරන්නේ කොටියෙක්. කමක් නෑ. මේ යාළු කොටියෙක්. මෙයාගේ නම අසුර. පැටිය නැති වෙලා. අපි උදව් වෙන්න ඕනේ පැටිය හොයාගන්න. දෙන්නව වහාම එළියට ගන්න වෙනවා.
සතුව වෙලා කියලා මැක්බින් දැනගන්නවා මේ කොඩියෙන්. නැත්තම් පාරක් යෝග්‍ය හදාගන්න තමා මේකක්. දුක් වෙන්න එපා සුර. මම ඉන්නවා ඔයත් එක්ක. පලා මේ කවුද? කීටියා. නේ කාසි මල්ලක් නේ අහුනේ. Vare puta. Vare. අපි කරන්න ඕනේ යමක්. Kakak pengen terwe. Mepita sudah kenyang terwe. Amin. Apa yang panenna? Mage වෙලාවටයි උඹ ආවුනේ කොටියෝ. උඹ කාගේ හරි උරතලෙක් කියන් මට සල්ලි දියන්. එහෙම වෙයිද? නවත්තන්න ඕක. ඉතින් මොකක්ද අපි දෙන්න අතර හබේ? සතුන් නැල්ලීම නීති විරෝධී. ඔබ නීති කඩනවා. එපා සරිට අපව යන්න දුවන්න. කොටිය වහාම මුදා හරින්න ඕනේ. නොකළොත් මොකද? කියනවා තාත්තට. එයයි වනාරක්ෂක මෙහි. ලස්සන කතාව. හොඳයි කියලා බලමු. හැබැයි දැම්මම නෙවෙයි. මේනවා. හොඳ වැඩේ ඇලෙක්සැන්ඩර්. පුළුවන් තරම් අයියෙන් දුවනවා. තාත්තට කියනකොට මම ගිහිල්ලා ඉවරයි. මේ සත්තු ඔක්කොමත් එක්ක. තාත්තව වහාම හොයලා කියන්න වෙනවා මැක්බින් ගැන. සරිටා තාත්තා හොයන්න උනත් ටිකක් හිමීට යමුද? Karena bapak sesuatu mata. Kau dah, mama tanya. Ada, ayah, ada apa? Ni dia pun tak kalah bagian ni. Kau tu singhik, tidiak, kotiak ni, kota palamu. මට මගේ අම්මා ඕනේ. ඔයාගේ අම්මට නම සුරත. හරි. එයා කොහෙද? බය වෙන්න එපා. අම්මා ඉන්නවා. කොහොමද අම්මා මකරුනේ? මම කැලේ ඇවිද්දා. තට්ට තනියම. ඒක වැරදි මම දන්නවා. ඔයා ඒක අම්මට කියන්නේ නෑනේ. නෑ ඒක අපිට නික පුංචි රහසක්. ඉතින් එහෙම යනකොට පිපාසයි. මම අර කොළපාට වතුර උගුරක් බිව්වා. ඊට පස්සේ මට හරිය නිදිමතයි. පැටියවතියෙන් ඉන්නේ. ඔය කොළපාට වතුර තිබුණේ කොහෙද? හරියට මගේ පිටිපස්සේ. ඇලෙක්සැන්ඩර්! ඔයා කොයිද? මම නෑ ලොකු පඳුරලක. ඒයි ඔයා මේ. හරිනම් මං ඔයාගේ පස්සේ පන්නන්න ඕන නේද? එහෙම කරන්න පුළුවන් පැත්තක ඔයා නෑ පැටියෝ. ඇලෙක්සැන්ඩර්! මේ අසුරගේ පැටිය. එයාට නිදිමත හැදිලා. මම පොඩි පරීක්ෂණයකට යනවා. ඉක්මනට එන්න. Wasi. Matin. Bisa pemilih satu untuk nitimit hati nama lekan boba bahasai. එහෙමනම් මැක්බීන් වතුරට වාසමේෂණ කරන්න ඇති. දැන් අපිට ඕන තරම් සාක්කි තියෙනවා. තාත්තව හොයාගත්ත හැටි අත්අඩංගුවේ මැක්බීන්. යසයි එහෙම කරමු. තාත්තේ. ඒ මගේ තාත්තා. සරිටා නවතින්න. මොනවා? ලොකු සත්තු ඔක්කොම ඇල්ලුවා අපි. විශිෂ්ට වැඩක් මැක්බින්. අපි හොඳ වැඩකාරයෝ. තාත්තයි මැක්බීනුයි එකට වැඩ කරනවා? වෙන්න බෑ. සත්තු අල්ලලා දුන්නේ එතකොට මගේ තාත්තාද? මට විශ්වාස ගන්නත් බෑ. Laku rahasak තියෙනවා. Sarita අසුරක පෙටිය පරිස්සම් කරගෙන ඔයා හංගලා ඉන්න. අපි හොයන්නම් රහස. පාපා ඔයා හංගලා පුළුවන් දෙයක් හොයන්න. අපි සත්තු අරන් යමු පසු වෛද්‍යවරයා ළඟට. එයාට පුළුවන් නම් විස හඳුනා ගන්න මට පුළුවන් ඒකේ සුල මුල හොයන්න. නවතිනවා නම් ඒ ගැන හොයන්න මට පුළුවන් සත්තු පසු වෛද්‍යවරයාට පෙන්වන්න. ඒක හොඳ අදහස.
ස්තුතියි. ඒකයි රහස. මැක්පිට් සරිටගේ තාත්තව රවට්ටනවා සත්තු ටික අරන් යන්න. මගේ දරුවා දකින්න වෙන්නේ නැහැ. තොපන්න පාසුර දරුවා හමුණා සරිට ළඟ ඉන්නවා. ඇත්තද ඔය කියන්නේ? ස්තුතියි කිව්වනම් මට ආසුර. ස්තුතියි ඇලෙක්සැන්ඩර්. සත්තු පශු වෛද්‍යවරයාට පෙන්වන්න අරන් යන බව අඟවල මැක්පිට් සරිටගේ තාත්තා රවට්ටලා. මම දැනගත්තා. ඔය ඉබ්බ කලවන්න බලන්න. මම බපේ හොයන්නම්. අත්ත මොකක්ද කියලා සරිටගේ තාත්තට බවෙන්න එපා මස්නා. මමයි මෙතන ඉන්නේ. මේ කිල්ටුරේද ඉවත් කරන්න. මට රාසක් වුණා. තවත් විසබරලයක් නේද? අන්න මේ කලියරමු. ඉර වෙලා වගේ. සරිටගේ තාත්තා දැක්කම මේ කොළ තියර මේ පිටට රුපෙන්න ගනි. කොටි දෙන හිටියාවේ. අනිත් උන්ට වගේ අමාරු නෑනේ. නැතත් දැන් දියවලෙන් දිය බොන්න බැරි නිසා බය වෙන්න ඕනේ නෑ. විශ්වාසද ඔයට පරීක්ෂණයක් කෙරුවොත් නම් හොඳයි වගේ. නෑ ඕනේ නෑ. පස්සේ අමුවෙමු කොටියෝ. එදාට ඔය වාසනාව තියෙන එකක් නෑ. ඉන්න ඉක්මනින්. කතා කරන්න පුළුවන් නම් උඹ මට කියයිනේ මේ අපරාධයට හේතුව. හොයාගන්නකොට හේතුව මමයි මේ සත්තු ඈතට ගිහිල්ලා මේ කියන්න නිච්චයක් නැති වුණා. මොහොතකට ඉස්සර මං දැක්ක දරුවා සරිටා මෙයා ඔය වයි හෙව්වේ. කලබලෙන් හිටියෙත් වැඩි ඈතක නෙවෙයි. මං පෙන්නන්නම්. එයා වාතියර දැක්කනේ. එන්න. ඔයා අසුර නිදහස් කරන්න බලන්න. මැක්ලින්ගේ ගමන පමා කරන්න මම බලා ගන්නම්. හරි. මට සාතිකයි යා මේ හරියේ උන්නේ. නවතින්න. අර මොකද්ද? සරිතා මට මොකද මේ උනේ? ඉන්දියාවේ සත්තු දඩයක් කරන ලොකුම දඩයක්කාරයාගේ දැලේ දැන් තවත් සතෙක්. තේරුණාද? මොනවා මං හිතුවා හිතලා වැරදි ඔය. ඔය හිතන විදිහට යන්න වෙන්නේ නැහැ. කොමගේ අතුර යන්තම් බේරුණා. නැති වෙද්දෙන් හොඳයි. මොනා දරුවා? සරිට මේ පිටුවට තාත්තව රවට්ටුවා. සත්තු අල්ලන්න මිනිහට අරන් යන්න. කොටියගේ පිටේ නැගලා අපිට යන්න වෙනවා මිනිහව අල්ලන්න නම්. පැත්තකට වෙන්න ඇලෙක්සැන්ඩර්. මට නෑ කරවිල සතට. මාත් එමයි. එහෙමයි. එන්න. හරි. ඔන්න අපි යනවා. කොටියක පිටේ යන්න මේ. මට විශ්වාස කරන්න බෑ අපි නේද කියලා. සෑම්බැක්දීන් දඩයක් කරු ලෝකේ හොඳම අවුෙන්න කවදාවත්. පාසුනාද ඊළඟ වාරේ පස්සේ පන්නන්න දෙන්නම් පොඩි විනෝදයකට. බොරුවා. Onde Tata? Onde Kitty? Udah! අත්තුන්ට සම්පූර්ණ සුවය ලබා දෙන්න පුළුවන් වුණා පසු වෛද්‍යවරයාට අපේ වාසනාව. ඇලෙක්සැන්ඩර්, අපි යාළුවෝ නිසා ඔයා බලන්න නිවියෝක් එන්න පුළුවන්ද? හරි ලවකන එක නවත්තන්න පොරොන්දු වෙනවා නම් මෙහෙ ඉන්න. අපි ඕන වෙලා. ඇලෙක්සැන්ඩර් ඔයත් එන්න. ඉක්මනට. ඔන්න හැමෝම hina වෙන්න.
බපේ මස්සන බලන්න ගිය ඉන්දියා ගමන මොන තරම් සුන්දරද. අමලි මං කවදාවත් හිතුවේ නෑ ඔබ මේට ඉන්දියන් කොටියකුත් පින්තූරයට ඇතුළුයි කියලා. ඇයි? මෙහෙම දෙයක් කියලා තියනවා දන්නවද? හැම දෙයකම ලැබෙන්නේ එක අවස්ථාවයි.